ආකාශ් සනේත් කුමාර තරුණ අධ්‍යක්ෂකවරයාගේ පළවෙනි චිත්‍රපටය ස්නෝබර්ඩ්ස් ලංකාවේ කරන පළවෙනි ඇක්ෂන් ජානර් එකේ ෆිල්ම් එකක්. ඉතින් අපි ආසාවෙන් හිටියා කවදද ලංකාවේ ඇක්ෂන් ෆිල්ම්ස් කරන්නේ. අපි පිටරට චිත්‍රපට බලනවා, අපි මාවල්ස් කියයි හැම ආසාවෙන් බලන අපි ලංකාවේ කවදද එහෙම චිත්‍රපටයක් වෙන්නේ කියලා මම පෞද්ගලිකව ආසාවෙන් හිටපු කෙනෙක්. ඉතින් අද ෆයිනලි මගේ තරුණ අධ්‍යක්ෂකවරයෙක් ඇවිල්ලා ලංකාවේ පළවෙනි ඇක්ෂන් ජානර් ෆිල්ම් එකක් කරනවා. ඉතින් මං හිතන එක නෙක්ස්ට් ලෙවල් වැඩක් වෙයි කියලා එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහ ලංකාවේ සිනමාවේ මේක හැරවුම් ලක්ෂයක් වෙන චිත්‍රපටයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා සහ මම ගොඩාක් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ස්නෝබර්ඩ්ස් චිත්‍රපටය ගැන. මොකද ආකාශ්ගේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තාත් ඔහු පිටරට ඉගෙනගෙන ඒ පිටරට හොලිවුඩ් වල ඒ ඩිරෙක්ටර්ස් ආයි නිර්දේශපාලකවරු හැම කෙනෙක් එකම ඔවුන්ගේ ඒ දේවල් ඇසුරු කරලා දාබාගත්තු දැනුම මේ හැම දෙයක්ම අරගෙන තමයි ආකාශ් ලංකාවට එන්නේ. ඒක නිසා මම දන්නවා ඔහුගේ කැපැසිටි එක ඔහුට මොන විදියකින් මේකට දායකත්වය දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි ගොඩාක් බලාපොරොත්තු තියන් ඉන්නවා සහ මට පුංචි දායකත්වයක් මේ චිත්‍රපටය දෙන්න ලැබුණු කෙන මම ගොඩාක් සතුටු වෙනවා. ඉතින් මේකේ ප්‍රවීණ අලුත් ළමයි අලුත් මුහුණුත් ඉන්නවා. ඉතින් මේ ලස්සන බ්ලෙන්ඩ් එකක් මේ කාස්ට් එක ගත්තා. ඉතින් හැමෝටම සුබපතනවා. මේ චිත්‍රපටය ස්නෝබර්ඩ්ස් චිත්‍රපටය ලස්සට නිමා කරලා තාමත් නුදුරු අනාගතේ තාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයෙකුට මේ චිත්‍රපටය පත් කරන්න කියලා මම ඉල්ලනවා. සහ මම හිතනවා අපිට තියෙන එක්සයිට්මන්ට් එකම ප්‍රේක්ෂකයන්ටත් අනිවාර්යයෙන් මේ චිත්‍රපටය එනකොට දැනේ කියලා හැඟීම. ඉතින් සුපතන ස්නෝබර්ඩ්ස් entire cast and crew ඔයාලට ජයින් රයි. මම හර්ෂිකා රත්නායක මම අද සම්බන්ධ වෙලා ඉන්න ස්නෝබර්ඩ් චිත්‍රපටයේ මුහුරත් වලට. ඉතින් බොහොම උනන්දුවෙන් ආසාවෙන් සම්බන්ධ වෙච්ච වැඩක්. මම ස්ක්‍රිප්ට් එක කියවුවට පස්සේ හරි ඉන්ටරෙස්ටිං වැඩක් සහ අලුත් අධ්‍යක්ෂකවරයෙක් මම හිතන්නේ ආකාශ් බොහොම වැඩේ ගැන සබ්ජෙක්ට් එක ගැන හොඳට දන්න හොඳට ස්ටඩි කරලා තියෙන කෙනෙක්. ඉතින් අලුත් පරපුරේ කෙනෙක් එහෙම ස්ටඩි කරලා තියෙන අලුත් කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම අපේ પરම්පරාවට ටිකක් කියන්නේ අඩුවෙන් ලැබෙන දෙයක්. ඉතින් ඒක මම හිතනවා ඒක එක්තරා වාසනාවක් කියලා. ඉතින් ආකාශ ඇතුළු කට්ටියත් එක්ක හොඳ ප්‍රවීණ නළු නිළි පිරිසක් ඉන්නවා වැඩ කරන්න. සන්තෝෂෙන් බලාගෙන ඉන්නවා ෆිල්ම් එක හොඳට ෂූට් කරලා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හොඳ ෆිල්ම් එකක් රස විඳින්න පුළුවන් ෆිල්ම් එකක් දෙන්න. ස්තුතියි. ආකාශ් සුනිත් කුමාර නම් වූ මීගමු ප්‍රදේශයේ ඉඳලා ආපු තරුණයෙක්. ඒ කියන්නේ මීගමු කියන්නේ එක අතකින් අපේ රටේ කලාවට විශේෂ දායකත්වයක් දක්වපු පිරිසක් බිහි වෙච්ච ප්‍රදේශයක්. ඒ කියන්නේ අපි පළවෙනි චිත්‍රපටිය ගත්තත් චිත්‍රපටිය හැටියට සැලකන්නේ කඩුණු පොරොන්දුව. නමුත් ඊට කලින් චිත්‍රපටයක් සිද්ධ වෙලා තියෙනවා 1925 දී. අවුරුදු හරිනම් අවුරුදු 100 පැනලා දැන් අපේ සිනමාවට. ඉතින් මේ තරුණයා විශේෂ වෙන්නේ ඔහු චිත්‍රපටි අධ්‍යක්ෂණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධියක් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් ලබාගෙන තියෙනවා. ඉතින් ඒක උපයෝගී කරගන්නේ කොහොමද? ඔහු ලංකාවට ඇවිත් කියන්නේ ජාත්‍යන්තර පාසලක ඉගෙනගෙන ඊළඟට එන પરම්පරාව කොයි වගේ අපේ සිනමාව කොහොමද හසුරුවන්නේ? කියන්නේ කොයි විදියටද? ඉතින් ඒවා මේ දැක බලා ගන්නට උත්සාහයෙහි රඟපෑමට ලැබීමක් විශේෂත්වයක්. ඒ කියන්නේ වාග්යක් උඩ සලකනවා. චිත්‍රපටිය ක්‍රියාදාම චිත්‍රපටියක්. ඔහු කුඩා කාලයේ සිටම ආශාවෙන් සිටපු කියන්නේ ක්‍රියාදාම චිත්‍රපට නැරඹීම අද ඔහු අධ්‍යක්ෂකවරයෙක් හැටියට සාක්ෂාත් කරගෙන තියෙනවා. ඔහුත් එක්ක මම කෙටි චිත්‍රපටියක වැඩ කරා. ඔහු චිත්‍රපටි කෙටි චිත්‍රපටි දෙක තුනක් නිර්මාණය කළා. ඒවා තේරම මම නරඹලා තියෙනවා. සහ එකක වැඩ කරලා තියෙනවා. ඉතින් මම හරි ආශාවෙන් ඉන්නවා මේ චිත්‍රපටියේ ඒ කියන්නේ බර්නාඩ් නම් වූ ඒ චරිතය. ඒ කියන්නේ තාම කියන්නේ නවීන ලෝකේ පාතාල කල්ලියක් මෙහෙවන මහමොල කරුදුගේ චරිතය රංගපාන්නට ඕන. කියන්නේ ඒ භූමිකාවට අවශ්‍ය දේවල් තමයි මම මේ දවස්වල සිතමින් සිටින්නේ. මම බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ චරිතය ඔබ වෙත ගෙන ඒමට. බොහොම ස්තුතියි. හායි මම අශාන් විජේසූරිය. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ ස්නෝබර්ඩ්ස් මුහුරත් වල එක්ක. මේක ගත්තම ලංකාවේ ඇක්ෂන්
ජෝනරා එකේ හැදෙන ෆිල්ම් එකක්. අලුත් කියන්නේ ඇත්තටම ලංකාවේ ගොඩක් අඩුවෙන් හැදෙන ඇක්ෂන් ෆිල්ම්ස්. මම හිතනවා ඉස්සරහට හොඳ වැඩක් වෙයි කියලා. මොකද හොඳ කාස්ට් එකක් ඉන්නවා සහ හොඳ යුනික් විෂන් එකක් තියෙන ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. ඒකත් එක්ක ඉස්සරහට වගකීමෙන් කියන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක් එනවා කියලා. Thank you. ආයුබෝවන් මම දිනාර පුංචිහෙවා. අද අපි ඇවිල්ලා ඉන්නේ ස්නෝබර්ඩ්ස් කියන චිත්‍රපටයේ මුහුරත් උත්සවයට. ස්නෝබර්ඩ්ස් කියන්නේ ඇක්ෂන් ෆිල්ම් එකක්. ඒ වගේම මනුස්සකම සහෝදරත්වය යන තේමා තියෙන ලස්සන හදවතට දැනෙන චිත්‍රපටයක්. මම මේ චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. අපි දැන් මාස 7ක ප්‍රමාණ කාලයක් රිහර්සල් කරලා තියෙන්නේ. ඉතින් ෆයිට් කොරියෝග්‍රැෆි, ඇක්ෂන්, ආයුධ ඒවා ඔක්කොම කරලා දැන් ඉවරයි. දැන් රූගත කරන්න තමයි තියෙන්නේ. අපේ ඩිරෙක්ටර් ආකාශ් සුනේත් කුමාර ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මම හිතන්නේ දැන් මාස ගාණක් ෂොට් ලිස්ට් එහෙම ලෑස්ති කරලා දැන් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් දැන් රූගත කරන්න තමයි තියෙන්නේ. මම දන්නේ දැන් මුළු කණ්ඩායමට එනර්ජි එකක් තියෙනවා. ඉතින් ඒ එනර්ජි එක අපි ෂූට් කරද්දිත් ගෙනියයි කියලා බලාපොරොත්තු වෙනවා. ප්‍රේක්ෂකයන් ඔබ සැමටම කියන්න තියෙන්නේ මේක ඇත්තටම වෙනස්ම චිත්‍රපටයක්. මගේ රංගන ජීවිතයේ වෙනස්ම අත්දැකීමක්. මම කවදාවත් ඇක්ෂන් ෆිල්ම් එකක් කරලා නැහැ. ඉතින් දැන් බලාපොරොත්තු වෙනවා ලස්සන වැඩක් වෙයි කියලා. ඉතින් හැමෝටම සුබ පතනවා ලස්සන වැඩක් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ නම ආකාශ් සුනේත් කුමාර. මම තමයි ස්නෝබර්ඩ්ස් චිත්‍රපටයේ රයිටර් වගේම ඩිරෙක්ටර්. ස්නෝබර්ඩ්ස් කියන්නේ බ්ලැක් ඔප්ස් ටීම් එකක් ගැන ගෙතුණු කතාවක්. මේක ඇක්ෂන් ත්‍රිලර් ජානරේ චිත්‍රපටයක්. මම අවුරුදු 8ක් 2018 තමයි මේ ෆිල්ම් එක ලියන්න පටන් ගත්තේ. දැන් මේ වෙනකොට අවුරුදු 8ක් ගිහිල්ලා. හැබැයි මේ අවුරුදු 8ක් ඇතුළත ෆිල්ම් එක පටන් ගන්න නම් සෑහෙන ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එකක් තිබ්බා. සාමාන්‍යයෙන් ඇක්ෂන් ෆිල්ම් එකක් කරද්දී අපිට ඒ ටයිම් එක ගන්න ඕන ප්‍රී ප්‍රොඩක්ෂන් ස්ටේජ් එකේදී කියන්නේ ඇක්ෂන් සීක්වෙන්සස් කොරියෝග්‍රාෆ් කරගන්න. ඒ වගේම මේ ෆිල්ම් එකේ තියෙන ස්කෝප් එකත් එක්ක සෑහෙන සංකීර්ණ ෂූට් එකකට තමයි අපි දැන් ඉදිරිපත් වෙන්න යන්නේ. ඒ නිසා මම ඇතුළේ මගේ ටීම් එක කණ්ඩායම කාස්ට් ඇන්ඩ් ක්‍රූ හැමෝම මේ ෆිල්ම් එකට දාලා තියෙන එෆර්ට් එක පහුගිය මාස 8ක් තිස්සේ අපි සූදානම් වෙවි හිටියේ මේ ෆිල්ම් එක කරන්න. ඒ හින්දා මම ඇත්තටම සෑහෙන එක්සයිටඩ් මේ ප්‍රොජෙක්ට් එක කරන්න. මගේ ෆස්ට් ෆීචර් ෆිල්ම් එක හයි ස්කූල් ජන්කීස් ටීම් එකත් එක්ක මම ෂෝට් ෆිල්ම් ප්‍රොජෙක්ට් සෙට් එකක් කරුවා. දැන් ඒ ප්‍රොජෙක්ට් ටීම් එක කියන්නේ ඒ ටීම් එකේ හිටපු කට්ටියම තාම ඉන්නවා වැඩ කරන. හැබැයි අපි වෙනම බැනර් එකක් එක්ක මේ ෆිල්ම් එක ස්නෝබර්ඩ්ස් පටන් ගන්න. ඉතින් බලමු වෙන අවුරුද්දේ ෆිල්ම් එක බලා ගන්න පුළුවන් වෙයි කට්ටියට.